උදේ පාන්දරම පිටත් වෙලා අපි මේ යන්නේ එයාපෝට් එකට. කලින් vlogs බලපුවා නම් දන්නවා අපි කොහෙද මේ ඉන්නේ කියලා. අද අපි බැංකොක් ඉඳන් යනවා සිංගප්පූර් වලට. ට්‍රේන් එකේ යන්න ඕනේ. අන්න එනවා එකක්. එකක් එනවා. Hogwarts Express. Series එක. අතහ මාරට. පැය දෙකක් විතර අපිට වැඩිපුර තිබ්බ නිසා ලවුන්ජ් ඒරියා එකේ අපි පොඩ්ඩක් නිදාගත්තා. බෝට් වෙන වෙලාව කිට්ටු වෙනකොට තමයි අනවුන්ස් කළේ අපේ ෆ්ලයිට් එක ඩිලේ වෙනවා කියලා. අපි ඩිලේ. යුරෝ ටෙක්නිකල් ඔෆිෂියල්. බලක් වෙන හේ. ඉදිරි මොනවා ෆේල් වෙනවද? තව එකක් යනවා. තව එකක් යනවා විත් එක. පොඩි පනින්න මොකක් කරුණුත් ඒක. ගේට් සපෝට් කියලා දාන්න නේද වැඩක් නැහැ. යන්නේ අනවුන්ස් කරා මේ තාම වෙන්නේ ෆ්ලයිට් එක තියෙනවා. ෆ්ලයිට් එක අපි ඉන වෙලේ දැන් උඩ දැන් තියෙනවා. It means I'll check Kambuna as a compensation. RCF bath මේ තියෙන මේ රෙස්ටොරන්ට්ස් වලින් ඕනෙකකින් කන්න පුළුවන්. ඒ 9 මාර වෙනකම් අපිට දැන් 9 වෙලාවනේ. ඔව් වැඩි වෙලා වන්නේ. ඉක්මනට කන්න මේ 9 මාට තමයි බෝට් කරන්නේ. හොඳයි. ඉතින් RCF කියන්නේ බර ගන්න. ඒක 4000ක් විතර. 4000ක් එක්කෙනෙක්. ටේක් අවේ අරන් ප්ලේන් එකට යනවා. මාරු ෆ්ලයිට් එකද?เก็บสัมภาระไว้ในที่เก็บของเหนือศีรษะหรือใต้ที่นั่งด้านหน้า Please stow all your belongings. මේ ගමනේ අපේ දෙවනි රට තමයි සිංගප්පූර් කියන්නේ. මෙහි අපි වැඩි දවස් ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දවස් 3ක් වගේ තමයි අපි ඉන්නේ. මේ දවස් තුනේ අයිටනරි හැම අපි දෙන්න තනියම තමයි ප්ලෑන් කරේ. ඒ හින්දා ෆ්ලයිට් ඩිලේ වුණා කියලා ලොකු රෂ් එකක් නැතුව ෆ්‍රී එකේ අපිට ඇවිදින්න පුළුවන්. අපිට කන්න වෙලාවක් තිබෙන්නේ නැති නිසා අපි කෑම ෆ්ලයිට් එකට අරන් ගියා ටේක් අවේ විදිහට. ඉතින් ෆ්ලයිට් ෆුඩ් වෙනුවට අපිම බ්‍රේක්ෆාස්ට් එක මේ පාර අරන් ආවා. කොහමරි දෙකටම කිට්ටුයි අපි සිංගප්පූර් වලට ලෑන්ඩ් කරනකොට අපි මේ පාර ෆුල් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් තමයි පාවිච්චි කරන්න ඉන්නේ සිංගප්පූර් වල ඉන්න දවස් 3ෙදිම. එයාපෝට් එක ඇතුළේම MRT තියෙනවා සිටි එකට. ඉතින් අපේ ක්‍රෙඩිට් ඩෙබිට් ඕන කාඩ් එකක් පාවිච්චි කරලා මේක යන්න පුළුවන්. ගොඩක් vlogs වල මම දැකලා තිනවා කියන්නේ travel card එක ගන්න කියලා. එහෙම අවශ්‍යම නැහැ. අපේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ඕන එකක් පාවිච්චි කරලා මේකේ පේමන්ට් කරන්න පුළුවන්. සුවක සුවක ඩික්සන් ස්මෙල් එක මොකුත් මේව නෑනේ. චූටි කාමරේ ආවා.
වන්න සයිස් එක. යන්න බෑ අද දෙවි කරන්නේ. මෙච්චරයි කාමරේ. ඒක හොයලා ගන්න ඕනේ කාමරේ. ආයෙක ඉඳ ඉඳ. පොඩි ගඟක් තියෙනවා. එයා ෆ්‍රෙෂ්නර්. මෙච්චරයි කාමරේ. සිංගප්පූර් ආවත් ඉතින් මේක තමයි සීන් එක. කාමර පොඩි ගාන වැඩි. උඹට වෙන්න එපා වෙනවා බෑග් උසලේ. ඈ? ඔව් MRT වල මේවා උරන් එනවා කියන්නේ මාර අමාරුයි. බෑග් එක ඉන්නවා ඉතින් පඩි පෙළ තියෙනවා. නේද? සෑහෙන ප්‍රමාණයක්. බෑග් එක විතර කියලා නේනවා. බෑක්පැකර්ස්ලට මරු. බෑක්පැක් එක ගත්තා ආවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ උර ඉස්සර ඉදනවා. බෑග් එක උසලා. හරි. දැන් ස්ටාර්ට් එක්ස්ප්ලෝර්. මහින්ද මන්දිරම හදලා. මහින්ද මන්දිරේ ඉතින් මේවා හදලා නේ මේක. ඒවල බින්ද කරනවා. ඉතින් අපි ෆ්‍රෙෂන් අප් වෙලා චේන්ජ් කරගෙන පටන් ගත්තා එක්ස්ප්ලෝර් කරන්න. මෙන්න මේ ඔයාලට පේන නිදහස තමයි මං සිංගප්පූර්වල කැමතිම පාර්ට් එක. කිසිම සද්ද බද්දයක් නැහැ, කාටවත් ඩිස්ටර්බ් කරන්නේ නැහැ. මාරම පොලයිට් හැම කෙනාම කී පාරක් ආවත් එපා වෙන්නේ නැති රටක් තමයි සිංගප්පූර් කියන්නේ. ඉතින් අපි මුලින්ම යන්නේ මර්ලයන් පාර්ක් එකට. රටේ ලෑන්ඩ්මාර්ක් එක තමයි ඉතින් මේ ගමනේ අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක වෙන්නේ. මර්ලයන් කියන්නේ සිංගප්පූර්වල සංකේතය කියලා ගොඩක් අය දන්නවනේ. ඔළුව සිංහෙක්ගේ හැඩයටත් ඇඟ මාළුවෙක්ගේ හැඩයකටත් තියෙන මේ සතා මිතිකල් කැරක්ටර් එකක් කියලා තමයි කියන්නේ. මේ පාර්ක් එක පැය 24ම ඕපන්. ඒ වගේම කිසිම ෆී එකක් නැහැ. ෆ්‍රී බලන්න එන්න පුළුවන් තැනක්. අපි මේ ආවේ ඉරිදා හවසක. ඒ නිසා පුදුම සෙනගක් මෙතන එදා හැමෝම මේ පේනවනේ අද්දික් කරගෙන කටවල් අරගෙන අයිකොනික් ෆොටෝ එක ගන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ අපි ඇවිදගෙන ආවේ සිංගප්පූර්වල ප්‍රධානම පාර්ක් එක වෙන Gardens by the Bay එකට. මේකත් entry free place එකක්. කිසිම ටිකට් එකක් ගන්න ඕනේ නැහැ මේකට එන්න. මේ මොනවද කියන්නේ? නමිනම් පාර පුරාම නමිනම්. මේ ගස් මේ මේකේ ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා ඇවිදින්න. හරිම ලස්සනයි, මාරම නිදහස්. ලස්සන තැන් ගොඩාක් තියෙනවා මේක ඇතුලේ බලන්න. අපි විශේෂයෙන්ම ආවේ මෙන්න මේ සුපර් ට්‍රී ග්‍රෝව් එකේ රැට තියෙන ලයිට් ෂෝ එක බලන්න. මේ ෂෝ එක දවසට දෙපාරක් තියෙනවා මෙතන 7:45ටයි 8:45ටයි. මේකත් සිංගප්පූර් આવොත් ෆ්‍රී ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක්. මුළු පාර්ක් එකේම මේ වගේ ගස් 18ක් තියෙනවා. ඒවයින් 12ක්ම තියෙන්නේ මෙතන. මේ ස්ට්‍රක්චර් එක පුරාවටම පොඩි පැල වර්ග ගොඩාක් වවලා තියෙනවා, බලා ගන්න පුළුවන්. ඉරිදා නිසා ගොඩක් ලෝකල්ස්ත් මෙතන ඇවිදින්න ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා අපිට ෂෝ එක බලන්න ඉඩ හම්බුනේත් මාරම අමාරුවෙන්. මොකද හැමෝම මේක බලන්නේ බිම දිගා වෙලා. ඒ නිසා හොඳ ප්ලේස් එකක් අල්ලගන්න තමයි හැමෝම try කරන්නේ. ඉතින් ෂෝ එක පටන් ගන්නකම් අපි රැයට පොඩි දෙයක් කෑවා. මොකද අපිට වෙන ඇවිදින්න ප්ලෑන්ස් නැහැ අද දවසට. අපිට ටික වෙලාවකින් හොඳ ප්ලේස් එකක් හම්බුණා. ඉතින් මම කතා නොකර ඔයාලට එන්ජොයි කරන්න දෙන්නම් මේ පාර්ට් එක. මොකද මේ ෂෝ එක මියුසික් ලයිට්ස් ඔක්කොම එක්ක මාරම මැජිකල්, හරිම ලස්සනයි.
එහෙනම් මෙතන ඉඳන් ඔයාලත් ඒ ෂෝ එක එන්ජොයි කරන්න. Present Tales of the Moon. So pick a spot, grab your cameras, and enjoy the show. Garden Rhapsody is brought to you by Gardens by the Bay, and we hope that you have enjoyed the show. ෂෝ එක ඉවර වෙලා අපි යන්නේ මේ MRT එකට. මෙතන ඔක්කොම මේ යන්නේ එකම ට්‍රේන් එක ගන්න. ළඟම තිබ්බ ස්ටේෂන් එක ෆුල් නිසා අපි ඇවිදගෙන ගියා අනිත් ස්ටේෂන් එකට. මං හිතන්නේ ඒක තමයි අපි එදා ගත්ත හොඳම තීරණය. මොකද අපි ගිය පාර නිසා අපිට පාක් එකේ අනිත් සයිඩ් එකත් ලස්සනට බලා ගන්න හම්බුණා. ඒ වගේම මෙන්න මේ අයිකොනික් මරීනා බේ සෑන්ඩ්ස් හොටෙල් එකට යන්නත් අපිට ඒකෙන් chance එකක් හම්බුණා. මේ තියෙන හොටෙල් එකේම තියෙන මෝල් එක. ඒක ළඟම තමයි බේෆ්‍රන්ට් MRT ස්ටේෂන් එක තියෙන්නේ. ඉතින් මෝල් එකත් බලාගෙන අපි එහෙමම හොටෙල් එකට ආවා. ඉතින් ඔහොම තමයි සිංගප්පූරුවල අපේ පළවෙනි දවස ගෙවුනේ. ඉතින් ඊළඟ දවස තමයි අපේ ෆන්ම දවස. ඒ නිසා අනිවාර්යෙන් vlog එක මිස් කරගන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.